ඔබ නිගමන හිතලා බලන්න පින්වතුනි. ඔබට ස්පර්ශ කාමී නැති වුණා කියන්නේ. ඒ කියන්නේ ඔබට අතපත ගෑමේ කිසි අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ පින්වතුනි අතපත ගෑම සම්බන්ධව පීඩා එන්නේ නැහැ. ඒ පීඩා එන්නේ නැහැ කියලා කියන්නේ පින්වතුනි. ඒ වෙනුවෙන් ඔබට වෙහෙසෙන්න ඕන වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔබට ජීවත් වෙන්න ඕන වෙන්නේ නැහැ. ඔබගේ ජීවිතේ ඉතුරුයි. ඔබ ඔය වෙහෙසෙන වෙහෙසිල්ලෙන් 6න් එකක් නැති වුණා පින්වතුනි. මේ එකක් නැති වෙනවා කියලා කියන්නේ. ඔබගේ සාමුනේ සම්පූර්ණ වෙහෙසෙන් 6න් එකක් නැති වුණා. බල්ලෙක්ව හරි තුරුරු කරගෙන ඔකත ගා ඉන්න එකක් තියෙනවා පින්වතුනි මිනිස්සයා. දරුවව තුරුරු කරගෙන අත ගන්නවා, බල්ලව තුරුරු කරගෙන අත ගන්නවා. මොකක් හරි පින්වතුනි නැත්තම් අර බූල් කොට්ටයක් තියාගෙන අත ගන්නවා මොනවා හරි කරනවා. ඔය සෑම අතපත ගෑමක් මේකටයි තියෙන්නේ. නේද බල්ලෙකුට ආදරෙන් අර ලොංගිය බල්ලෙක් ගේන්න. ලොම් එක ගහක් නැහැ ඔක්කොම ගිහලා හැදලා බේරෙනවා අත ගා ඉන්නකො බෑ නේද? ඉඹින්නකො ලේව කන්නකො මූ කරන්නේ නැහැ නේද? අර හොඳට බූල් ටික තියෙනකොට පින්වතුනි මොකද කරන්නේ? වඩාගෙන අත ගන්නවා. මොකද්ද අත ගන්නේ? බල්ලද? ඔය ගන්නේ පහසක්. ඉතින් මේ පහස ගන්න දැන් බල්ලෙක් ගේන්න එපා ගෙදර. ඒ කියනවාද බල්ලා විතරක් තියාගෙන හරියන්නේ නැහැ. ඒක ඔගේ බූලුත් තියෙන්න එපා. ඒ නිසා බූල් ටික රැකෙන පරිදි බල්ලව තියාගන්න. ඒකට මේ ගගහ ඒකට ඔක්කොම බබකම ඒක පිටර තඹ දිදී, මස් තඹ දිදී දෝ ටික කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඔබ වෙනම වෙලාවක හිතලා බලන්න පින්වතුනි ඔබගේ ජීවිතේ අපි දැන් ඔබ බල්ලට කෑම සෑදීම පිණිස පැය භාගයක් දාලා තියෙනවා. නිකන් හිතමු. පැය භාගයයි මෙතන නෑ. බල්ලට කෑම දාන්න පැය භාගයක් දාලා තියෙනවා. දවසකට පැය භාගයයි. දවසකට පැය භාගයයි කියන්නේ එතකොට මාසෙකට පැය 15යි. මාසෙකට පැය 15යි ඕක අවුරුද්දකට හදාගන්න 12න් වැඩි කරලා බල්ලා අවුරුදු 10ක් ඔබත් එක්ක ජීවත් වුණා. දැන් ඒක 10න් වැඩි කරලා හදාගන්න. ඔබගේ ජීවිතේ ඔන්නොච්චර ප්‍රමාණයක් ඔබ ගත කරලා තියෙන්නේ බල්ලන්ට කෑම දෙන්න. ඉතින් ඔබ කියන ඔබ හරි පරිපූර්ණ මිනිස්සෙක් විදිහට ජීවත් වෙලා මැරිලා යන්න මේ ඉන්නේ කියලා. ඒක වුණේ ඇයි? ඇයි ඔබට බල්ලෙක් මොකටද? දැන් එහෙම ඔබ බල්ලෝ ඇති කරන්න ඇති මම ඔබට නෙමෙයි මේවා කියන්නේ. එකේ බැරි නම් 10ක් ඇති කරන්න කිසි ගැටලුවක් නැහැ. මම 10න් විතරයි මේ දේම කරන්නේ. එකයි නේද හැමෝම? දැන් බැරි වෙලා හරි මාව දැක්කම එහෙම බල්ලෝ හංග ගන්න පටක් ගන්න. අර ඒ කාලේ ගුරුවරයාව දැක්කම ගෝලියෝ සිගරට් එක හංග හාක් විදා ගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔය බල්ලෝ ඇති කරගන්න ඒක ෆොටෝ එක දාගන්න මේ මගේ පපියා කියලා ෆොටෝ එකක් ගහලා දාන්න Facebook එකේ දාන්න ඒ ටික එහෙම කරගන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. මම මේ දහමක් විග්‍රහ කරනවා විතරයි. ඔබට තින වේරිලා එන කාලේ ඔක්කොම සිද්ධ වෙයි නේද? ඒක තමයි යන්. හතර ගණන් තියෙනවා නම් ඔක්කොමක් වෙනව නේද? ඔවත් ගෙවෙන්න ඕනේ. එංගලන්තේ රැජිනට සිද්ධ වුණා නම් බල්ලු තුන් හතර දෙනෙක් හද උන්ට කන්න දෙන්න වෙනස. ඒ රැජින වුණා. අර සතර ගණන් නිදහස් වෙන්න බැරි වෙලා තියෙනවා නේද? එහෙනම් දැන් ඔබ හිතලා බලන්න පින්තුනේ ඔබට මෙන්න මේ ගත පහස දෙකට මෙන්න මේකේ සරණ ගිය නිසා. ඒ කියන්නේ මාර සරණ ගිය නිසා. මාර සරණ ගිය නිසා පින්තුනේ ඔබට සිද්ධ වුණා බල්ලෙක් ගෙනල්ලා පින්තුනේ මේ බල්ලත් එක්ක මේ බල්ලාගෙන් මේ පහස ගන්න. ඒ නැත්නම් කොට්ටයක් ගෙනල්ලා ඒ කොට්ටේ පහස ගන්න. ඒ වෙනුවෙන් ඔබට කාලයක් දාන්න වෙනවා. කොට්ටේ ගන්න ඔබට කාලයක් යනවා. ඒ කොට්ටේ ගන්න සල්ලි හම්බ කරන්න. ඒකට වෙනම කාලයක් දාන්න වෙනවා. ඊට පස්සේ කොට්ටේ ගත්තනේ. දැන් ඒ කොට්ටේ අත ගා ඉන්න ඉතුරු කාලය දාන්න වෙනවා. ඒක කියන්නේ පිළිදේ මේකට පු탁ජන කියලා කියන්නේ ඒක නිසා. වැඩකට නැති දේවල් ජනිත කර ජීවත් වෙනවා. වැඩකට නැති දේවල් කර ජීවත් වෙනවා. මේ මෙතන තනි කර තියෙන්නේ මේකනේ කාමයේ කියන්නේ ප්‍රශ්නේ. ඒක දකින්න නැතිකොද මෙන්න මේ පීඩාවට උත්තර හොයනවා. වහලේ හිල තමයි ප්‍රශ්නේ. නමුත් මිනිසුන්ට පේන්නේ බිම තෙමෙනවා. මේ පෘථග්ජන පිරිසගේ හැටි එක. පෘථග්ජන පිරිසට පේන්නේ බිම තෙමෙන එක. වහලේ හිලක් තියනවා කියලා එහෙම හැංගෙන්නේ නැහැ. ඒක නිසා පෘථග්ජන පිරිස මොකද කරන්නේ? බිම තෙමෙන්නේ නැති වෙන්න මුට්ටියක් තියෙනවා. මුට්ටිය උතුරනකොට තව මුට්ටියක් තියෙනවා. අම්මා PhD එකක් දෙන්න වටින්නේ නැද්ද? ඉතින් ඕක දකින්න වෙලෙන්දෝ අපි දවසක් කතා කළා එක. ඕක දකින්න වෙලෙන්දෝ
නානාවිද මුට්ටි හදනවා පින්වතුනි එක එක හැඩයට. රත්තරන් මුට්ටි රිදීයෙන් හදලා රත්තරන්ින් උපදමපු මුට්ටි. ඒ නිසා මේ මුට්ටි සේනාවට මුට්ටි සැබීම උදෙසා නිර්මාණය වෙච්ච සමාජය. ඔය ටීවී එක කියලා කියන්නේ මොකක්ද? ඔය හදපු මුට්ටිය තියන්නේ. එක හිලයි තියෙන ඕක වහගත්තා නම් ඔය මොන මුට්ටියක්වත් ඕනේ නැහැ. මේ නානාවිද මුට්ටි තිය ජීවත් වෙනවා. මම ඒකයි කියන්නේ පින්වතුනි ඔබට බුදුදහම හම්බ වෙන්නේ නැහැ කියන එක තමයි දඬුවම. ඒ ඔබට කියන්නේ ආර්ය උපවාද නම් කරගන්න එපා. ආර්ය උපවාදයට ලැබෙන දඬුවම මහා භයානකයි. මොකද ඒකට නිවන නැති වෙනවා. ඒ නිවන නැති වෙනවා කියන්නේ අවීතියනට වඩා භයානක දෙයක්. ඒ කොහේ ඉපදුණත් දුක් විඳින්න සිද්ධ වෙනවා. පින්වතුනි කාමයේ සැපයින. ඔය කාමයේ එනකොට ඒ පීඩාව එනකොට ඒ පීඩාවෙන් නිදහස් වෙන්න ඔබ කරන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔන්න ඕක නිකන් ඉන්න ගමන් කර ඉන්න පුළුවන් ඕනේ එක. ඒ නිකන් ඔහේ ඉන්න ගමන් ඒක සැපයක් නම් ඔය කරන එක මොකක් හරි ඒක නිකන් ඉන්න ගමන් කර ඉන්න පුළුවන් එන්නේ නැහැ. බත් ටිකක් අනලා කනවා හපලා ගිලිනවා අනනවා කනවා කටට දා ගන්නවා 30 දේවතාවක් හපනවා ගිලිනවා බත් දෙන්නේ නැහැ. දැන් ඕක කරන්න කරමු හැමෝම කරමු. ආස්වාදයිද ඔය වැඩේ ආස්වාදයිද? එහෙනම් ඔය හා සම්බන්ධව අනිත් ඔක්කොම වැඩ ගැන හිතලා බලන්න. අධික වෙහෙසක් නැද්ද? මේ අධික ශාරීරික වෙහෙසක් නෙවෙයි. මේ අනනවා කියන එක හපනවා කියන එක කොච්චර වෙහෙසක්ද? දහවතාවක් කළා පෙන්නන්න. 30 දේවතාවක් හප මේ මෑන්නවා. ඔය දැන් වත් එක හොඳට අනනවනේ. මේ ඒක දාන්න මේක ගන්න මේක ගන්න මේක ගන්න ඒ බත් එක ගන්න ඉදී තියන්නේ. රතු වල ගත්තා, පරිප්පු ගත්තා, මස් ගත්තා, කිරි ගත්තා, බිත්තර ගත්තා, දාගත්තා මේ මෑනුවා. ඊට මේම කළා මේක අරගෙන දහවතාවක් කළා දෙන්න. එතකොට ඔබට තේරෙයි කොච්චර වෙහෙසද කියලා. ඒකයිද ඔබගේ කාමයේ දුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඔබට මේ වෙහෙස ජීවත් වෙන්න වෙනවා හැමදාම. නමුත් ඔබ වෙහෙසක් වගේ දැනෙන්නේ නැහැ. මොකද මේක නිසා ඔබ පීඩාවෙන් නිදහස් වෙන්න පාරක් වගේ දැනෙන නිසා. ඒක නිසා පුරුෂයෙකුට කාන්තාවක් සමග සිටීම, කාන්තාවකට පුරුෂයෙක් සමග සිටීම වෙහෙසක් කියලා දැනෙන්නේ නැහැ. පින්වතුනි මොකද ඒ තරම් අධික පීඩාවක් තියෙනවා. ඒ පීඩාවෙන් නිදහස් වෙන්න එතන අවස්ථාවක් ආපු නිසා. ඒකයි මං කිව්වේ කාන්තාව මොකුත් දෙන්නේ නැහැ. ඒ විදිහ නිකන් ඉන්න ගමන් කර ඉන්නේ. බත්තින් ගන්නක් දෙන්නේ නැහැ. ඒ විදිහ නිකන් ඉන්න ගමන් කර ඉන්නේ. එතකොට ඔබට තේරෙයි ඇත්තට මේකේ ආස්වාදයක් තියෙනවද කියලා. එහෙනම් ඔබට තේරෙන්නේ නැද්ද පින්වතුනි මේ කාමයේ ඇතුව ජීවත් වීම කියන එක තමයි දඬුවම කියන්නේ. පුදුම වෙහෙසිල්ලක් වෙහෙසෙන්නේ නැහැ. මම අමුතුවෙන් කියන්න ඕනේ ඔබගේ ජීවිතයකට සාක්ෂි. අදටත් නිදහස් වෙන්න බෑ පින්වතුනි. මෙතන වැඩි හිටි පිරිස දැන් සමහර විට ස්ත්‍රී පුරුෂ කාමයෙන් නිදහස් වෙලා ඇති. ස්ත්‍රී පුරුෂ කාමය කියන්නේ පිළිදෙන ගොඩක් පල්ලෙහා තියෙන එකක්. ඒ කාමය. මේ පහස ගත පහස කියන්නේ ස්ත්‍රී පුරුෂ කාමයට නෙමෙයි. ඒ ස්ත්‍රී පුරුෂ කාමයේ තියෙන අන්තිම පහත් නීච තත්ත්වයක් ඒක මේ. ඒ කියන්නේ ඔය ස්ත්‍රියව පුරුෂය දරුවෝ සෑදීම උදෙසා හැරෙන්න ඉතුරු රීති කරන දේවල් තියෙනන්නේ ඒවා මේක. ඒවා මේ නීච නින්දිත දේවල්. කෙලින්ම මිනිස්සුව තිරසං යෝනිට අදගෙන යන. අද ඒවා සමාජ සම්මත වෙලා තිබුණාට. එහෙම නෙමෙයි අර කොටේ අත ගන්න ගැන මම මේ කියන්නේ ගත පහස. තමන්ගේ දරුවව තුරු කරන් ඉන්න අම්මා ගත පහස. නිදහස් වෙන්න බෑ. දැන් මම මේ කිව්වේ දරුවෝ අඬන වෙලාවට මෙහෙම ඇඟිල්ලෙන් අල්ලලා මේක කරන්න කියලාද? මම මේ කියන්නේ ඉතින් නීඩ් එක ගැන නෙමෙයි නීඩ් එකට අවශ්‍යතාවය කරන්න. නීඩ් එකයි වොන්ටිං එකයි කියන්නේ දෙකක් නේ. ඒ අවශ්‍යතාවයට අවශ්‍ය දේ කරන්න පින්වතුනි ඔබගේ ඕනෑකම සපුර ගන්න එපා ඒ වහරා. නැත්නම් ඔබට හිතේ දරුවන්ට හරි අසාධාරණයක් වෙනවනේ ඔහොම වුණොත් කියලා. දරුවට ආදරය ඕනේ නම් දරුවගේ ඔළුව අත ගන්න, දරුව තුරු කර ගන්න ඕන. දරුවට ඕනේ නම් ඒක. මොකද කරන්නේ? කරන්න. ඒ දරුවට නේ ඕනේ. හැබැයි ඔබට ඕන. දැන් මොකද කරන්නේ?
තීරණයක් ගන්න බුදුන් සරණ යනවාද මාර සරණ යනවාද වරදලා ගන්න එපා දරුවන් ට්‍රිප් එකක් යන්න ඕනේ ඔබ මොකද්ද කරන්න ඕනේ ඔබ ට්‍රිප් එකක් යන්න ඕනේ ඔබගේ ස්වාමි පුරුෂයන් ට්‍රිප් එකක් යන්න ඕනේ ඔබ යන්න ඕනේ බිරිඳ ට්‍රිප් එකක් යන්න ඕනේ ඔබ යන්න ඕනේ බේරෙන විදිහක් නැත්තම් යන්න ඕනේ පුළුවන් නම් බේරෙන්න උත්සාහ කර කොන්ද රිදෙනවා කකුල රිදෙනවා ඔළුව රිදෙනවා තියෙන විදිහට දැන් ඔන්තර ඔය මොනවා හරි කියලා බේරෙන්න උත්සාහය කරා මේ බේරෙන්න බැරි නම් මොකද කරන්නේ මේ යන්න හැබැයි ඔබට යන්න ඕන මාර සරණ යනවාද බුදුන් සරණ යනවාද කියලා ඔබ තීරණය කරා මෙන්න මෙතනින් තමයි ඔබගේ බුදුන් සරණ තීරණය වෙන්නේ එන ඔබට තේරෙනවද පියදෙනේ හැම වෙලාවකම මක් වෙන්න ඕන එකක්ද බුදුන් සරණ කියන්නේ හැම වෙලාවකම යන්න ඕන ඒක තමයි මිනිස්සුන්ට මාර සරණ යනවා මේක ඩිෆෝල්ට් පැටර්න් එකක්ම කරන්නේ මේක ඩිෆෝල්ට් පැටර්න් එක අරිහත් ඵලය ඩිෆෝල්ට් පැටර්න් කියන්නේ උත්සාහයකින් තොරවම ඒක තමයි තේරීමකින් තොරවම ඒක තමයි වැටෙන්නේ